ආයිබෝවන් කියලා පිළිගන්න ඔයාලා මගේ YouTube channel එකෙන් ගෙනෙන අලුත්ම වීඩියෝ එකට මම අද බෙල් පෙපර් වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. පාට හතරකින් බෙල් පෙපර් අරන් තියෙනවා මම මෙතන. බිත්තර 6ක් අරගෙන තියෙනවා. ඔයාලා තාම මගේ channel එකට අලුත් නම් මම ආදරෙන් ඉල්ලා සිටිනවා මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා. බෙල් පෙපර් වල සොදින් හොදලා අරගෙන මේ විදිහට පිටිපස්සේ නැට්ට පැත්තෙන් ඉවත් කරගන්න ඕනේ. නැට්ට පැත්තෙන් ඉවත් කරගත්ත බෙල් පෙපර් වල ඇට ඉවත් කරගමු දැන් අපි. ඉවත් කරගත්ත බෙල් පෙපර් ටික පැත්තකින් තියලා මම දැන් බිත්තර සාරු එක හදාගන්න තමයි යන්නේ. මුලින්ම මම බිත්තර 6 මේ වගේ බෝල් එකකට කඩලා දාගන්නවා. කඩලා දාගත්තේ බිත්තර ටිකට මම ලුණු ටිකකුත් එක් කරලා ඉවරලා මේක හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. මිශ්‍ර කරගත්තේ බිත්තර ටික මම දැන් බෙල් පෙපර් වලට එකතු කරන්න යන්නේ. මේ විදිහට බෙල් පෙපර් වලට දාගන්න බෙල් පෙපර් පිරෙන්නම දාගන්න ඕනේ. මේක දැන් මම හුමාලෙන් තඹ ගන්න තමයි යන්නේ. හුමාලේ විනාඩි 10ක් වගේ මේක තඹ ගත්තාම හොඳටම ප්‍රමාණවත්. මේ තියෙන මම දැන් මේ වගේ තඹ ගත්ත බෙල් පෙපර් ටික ලස්සනයි නේද? මේක ලස්සනයි වගේම රසවත් ගුණවත්. දැන් මේක අපි හීනි පෙති වලට කපා ගන්න ඕනේ. මේක හීනි පෙති වලට කපාගෙන ඉවර වෙලා මම කියන්න ඕනේ මම කලිනුත් මේ බෙල් පෙපර් වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා. ගොඩක් දෙනාගේ ඉල්ලීම් මත මේක නැවත මම පළ කරනවා. මේ විදිහට කපාගත්ත බෙල් පෙපර් වලට අපිට දැන් හීනෙට ලියාගත්ත ලුණු කොළ ටිකක් ඕන වෙනවා. ඒ ලුණු කොළේට තෙල් හොඳින් රත් කරලා මේ වගේ දාගන්න. දාගෙන ඉවරලා මේ බෙල් පෙපර් උඩින් ඉහ ගන්න. ඔයාලා ළඟ සෝයා සෝස් තියෙනවා නම් සෝයා සෝස් එකතු කරගන්න පුළුවන්. සැරට කැමති නම් ඔයාලා ගම්මිරිස් එකතු කරගන්න. සෝයා සෝස් නැත්තම් ඒත් කමන්නේ. මගේ වීඩියෝ එක හොඳ නම් කමෙන්ට් එකක් දාන්න ලයික්